ඉතින් ඔයාලා හැමෝටම පින්වර වෙසක් පොහෝ දිනක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ තියෙන්නේ පොරමඩුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ වෙසක් සමරපු විදියයි. ඉතින් බලන්නකෝ ලස්සන කෝටු ගොඩක් තියෙනවා. පුංචි ළමයි එකතු වෙලා මේවා හදලා තියෙනවා. ඒ වගේම ගුරුවරුත් ගොඩක් මහන්සි වෙලා උදව් කරලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ ඉස්කෝලේ. අපේ පන්තියේ වෙසක් කූඩුවක් හදවුවා. ඉතින් බලන්නකෝ මේවා හරිම ලස්සනයි. නෙළුම් මල් තියෙනවා. නෙළුම් මල් විදියට කූඩු හදලා තියෙනවා. ඉවතනන ද්‍රව්‍ය වලින් කූඩු හදලා තියෙනවා. ඉතින් මේ වෙසක් කූඩු ඇත්තටම නිර්මාණශීලී. පුංචි ළමයි කොච්චර උනන්දුවෙන් ඒ වගේ මේ වගේ නිර්මාණාත්මක දේවල් වලට කොච්චර මහන්සි වෙලා තියෙනවද? කොච්චර නිර්මාණාත්මක කරලා තියෙනවද බලන්නකෝ. ඉතින් ඔයාලත් ගෙදර කූඩුවක් හදවුවද? ගෙදර වෙසක් එකට වෙසක් කූඩුවක් හදවුවද? ඉතින් මේ බලන්නකෝ හරිම ලස්සනයි මේ වෙසක් කූඩුව. ඔයාලත් මේ වගේ පොඩි අදහසක් අරගෙන ඔයාලටත් වෙසක් කූඩුවක් හදන්න පුළුවන්. නැත්තම් ඔයාලගේ විදියට වෙනස්ම විදියට වෙසක් කූඩුවක් නිර්මාණය කරන්නත් පුළුවන්. ඉතින් මේ වෙසක් කූඩු ටික තිබ්බේ ස්විමින් pool එක ගාව හදලා. ඉතින් අපි හැමෝම ශ්‍රද්ධාවෙන් වෙසක් කූඩු හදනවා. වෙසක් එක ශ්‍රද්ධාවෙන් ඒ වගේම ඉතාමත් සතුටෙන් සමරනවා. පන්සල් යනවා, සිල් ගන්නවා, වෙසක් කූඩු හදනවා, ගෙදර සරසනවා, ලයිට් එල්ලනවා, ගොඩක් දේවල් කරනවා. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මම TD8 හිතනවනම් ලයික් එකක් දාලා ඒ වගේම ඔයාලගේ මේ වීඩියෝ එක ගැන හිතෙන දේ කමෙන්ට් එකක් දාලා යන්න. මම හරිම ආසයි කමෙන්ට් කියවන්න. ඉතින් ඔයාලා කැමති නම් මේ වගේ වීඩියෝ බලන්න. ඇත්තටම මම ගොඩක් වයිබ්ස් වලට වීඩියෝ ගේනවා. ඔයාලා එක විවිධ වයිබ්ස් වල වීඩියෝ බලන්න කැමති නම් මේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.